අරාබි කලාපයේ ප්‍රබලයා වන ඉරානය සහ අමරිකානු සහාය ලබන ඊශ්‍රායලය ගත වූ දශක 7කට වැඩි ඉතිහාසයේ පුරාම පසමිතුරු රාජ්‍යයන් ලෙස අරගලයකට එළඹ සිටිනවා. LB ලීසිං වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසිං මුදල අඩුම පොලියට. දෙරට අතර පවතින මත ගැටුම් අවස්ථා කිහිපයකදී යුද ගැටුම් දක්වා දිග්ගැස්සුණු අතර සිය බලය පෙන්වමින් එකිනෙකා වෙත මිසයිල ප්‍රහාර එල්ල කර ගැනීමට මේ දෙරටම කටයුතු කළේ වරක් දෙවරක් නොවේ. කෙසේ නමුත් මේ ගැටුම් නව මාන්නයකට යොමු කරමින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු මර්මස්ථාන කිහිපයක් වෙත ඊශ්‍රායලය අද අලුයම් කාලයේදී දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කළා. සතුරා අඩපණ කිරීම සඳහා ඊශ්‍රායලය දියත් කළ මෙම මෙහෙයුම නම් කර තිබුණේ ඔපරේෂන් රයිසින් ලයන් ලෙසින්. පෙර කිසිදාකටත් වඩා සංවිධානාත්මක ලෙස ක්‍රියාත්මක වූ මේ ප්‍රහාරවල ඉලක්කය වී තිබුණේ ඉරානයේ න්‍යෂ්ටික මර්මස්ථාන, ආරක්ෂක මූලස්ථාන සහ ඉරාන හමුදා ප්‍රධානීන් රැඳී සිටින ස්ථාන ඇතුළු සූක්ෂමව තෝරාගත් ස්ථානයි. මෙම ප්‍රහාර මාලාව සඳහා ඊශ්‍රායල ගුවන් හමුදාවේ IAF ජෙට් යානා 200ක් යොදාගෙන තිබුණා. මේ ප්‍රහාරයට ලක් වූ ඉරානයේ අගනුවර ඇතුළු ස්ථාන අදුදැසන දිස් වූ ආකාරයයි. මෙම ප්‍රහාරවල තවත් ඉලක්කයක් වූයේ එරට ප්‍රධානතම හමුදා ඒකකය ලෙස සැලකෙන ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ මූලස්ථානයයි. එමෙන්ම එම බලකායේ අනදින නිලධාරියා ලෙස කටයුතු කළ ජෙනරාල් හුසේන් සලාමිද ජීවිතක්ෂයට පත් වුණා. ඉරානයේ උසස්ම හමුදා නිලධාරියා වන හමුදාපති මේජර් ජෙනරාල් මොහොමඩ් බගේරිටත් ඊශ්‍රායල් ප්‍රහාරවලින් දිවි ගලවා ගැනීමට හැකි වූයේ නැහැ. ඉරාන න්‍යෂ්ටික ක්ෂේත්‍රයේ කැපී පෙනෙන විද්‍යාඥයින් 6 දෙනෙක්ම මෙම ප්‍රහාර හමුවේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එමෙන්ම බුහුගත කඳවුරක් පවා පිහිටි එරට ප්‍රධානතම න්‍යෂ්ටික බලගැන්වීමේ මූලස්ථානයක් වන නටාන්ස් න්‍යෂ්ටික වැඩබිමද ප්‍රහාරවල ඉලක්කය වී තිබුණා. තවද සිය මොසාඩ් ඔත්තු නිලධාරීන් යොදවා ඉරාන ගුවන් ආරක්ෂණ පද්ධතිය අඩපණ කළ ආකාරයත් ඊශ්‍රායලය මාධ්‍ය වෙත නිකුත් කර තිබුණා. එල්ල වූ ප්‍රහාරත් සමග ඉරානය සිය ගුවන් සීමාව වසා දැමූවේ ආරක්ෂිත පියවරක් වශයෙන්. ප්‍රහාරය සම්බන්ධව අදහස් පළ කළ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අවධාරණය කළේ මෙය ඉරානයට එරෙහි තම ප්‍රහාර මාලාවේ මූලික අදියර පමණක් බවයි. This operation will continue for as many days as it takes. Iran could produce a nuclear weapon in a very short time, within a few months, less than a year. This is a clear and present danger to Israel's very survival, to the brave people of Iran. And I have a message for them. Our fight is not with you. Our fight is with the brutal dictatorship. මේ අතර ප්‍රහාරය සම්බන්ධව පළමු නිල ප්‍රකාශය නිකුත් කරමින් ඉරාන අධ්‍යාත්මික නායක අයතොල්ලා අල් ඛමීනි පැවසුවේ මෙම ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ අධම ස්වභාවය පැහැදිලි වන බවයි. එමෙන්ම මෙවන් ප්‍රහාරයක් එල්ල කිරීම මගින් ඊශ්‍රායලය සේ රටට අමහිරි ඉරණමක් සැලසුම් කරගත් බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළා. අමරිකාව නිසැකවම මෙම ප්‍රහාරය පසුපස සිටින බව ඉරානයේ මතය වුවත් අමරිකාව පවසන්නේ තමන් මෙම ප්‍රහාරමාලාවට කිසිසේත් ආධාර හෝ අනුබල නොදුන් බවයි. මැද පෙරදිග කලාපය අස්ථාවර කරමින් ඉරාන න්‍යෂ්ටික මර්මස්ථාන වෙත ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරය එක්සත් ජාතීන්ගේ සංවිධානය හෙලා දැක තිබෙනවා. ඉරානය සහ අමරිකාව අතර න්‍යෂ්ටික සාකච්ඡා පැවැත්වමින් තිබියදී මෙවන් ප්‍රහාරයක් එල්ලවීම එම සංවිධානයේ දැඩි කනස්සල්ලට ලක්ව ඇති බව වාර්තා වනවා. සෞදි අරාබිය, බ්‍රිතාන්‍ය, එමීර් රාජ්‍ය ඇතුළු රටවල් රැසක් දෙරටින් ඉල්ලා සිටින්නේ කලාපීය සාමය වෙනුවෙන් වඩාත් කල්පනාකාරීව කටයුතු කරන ලෙසයි. ප්‍රතිප්‍රහාරවලට සූදානම් වන ඊශ්‍රායලය රටට හදිසි තත්ත්වයක් නම් කර එහි පාසල් ඇතුළු සියලු සේවා අත්හිටවනු ලැබුවේ ජනතා ඒකරාශී වීමද තහනම් කරමින්. ඒ අනුව ටෙල් අවීව් අගනුවර ජනතාව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා යුහුසුළු වූ ආකාරයත් දක්නට ලැබුණා. Afraid of what's coming, more like worrying about what's the end game. Israel's doing a favor to the people of Iran and it's an amazing plan. මේ අතර මැද පෙරදිග ඇති වී තිබෙන යුධමය වාතාවරණයත් සමග ලෝක වෙළඳපොලේ බොර්තෙල් මිල 7%කින් පමණ ඉහළ ගියා. ඒ බ්‍රෙන්ට් වර්ගයේ බොර්තෙල් බැරලයක මිල $75ක් සහ අමරිකානු WTI තෙල් බැරලයක මිල $73.15ක් වශයෙන් අප කළ සොයාබැලීමකදී අනාවරණ වූයේ ඊශ්‍රායලය තුළ ශ්‍රී ලාංකිකින් 20,000ක් පමණ සේවය කරන බවයි. ඔවුන්ගේ ආරක්ෂාව සඳහා ගත යුතු පියවර සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අද නිවේදනයක් නිකුත් කළා. එහි දැක්වෙන්නේ නොසන්සුන් තත්ත්වයක් සමග ගුවන් ගමන් සීමා කර ඇති බැවින් ඊශ්‍රායලට පැමිණෙන සහ ඊශ්‍රායලෙන් පිටව යන ලාංකිකයින් නැවත දැනුම් දෙනතුරු ගුවන් ගමන් ප්‍රමාද කරන ලෙසයි. එමෙන්ම සතුරු පාර්ශවයන්ගෙන් එල්ල විය හැකි මිසයිල් වලින් ආරක්ෂා වීම සඳහා ආරක්ෂිත කුටි ආසන්නයේ රැඳී සිටින ලෙසද ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිනවා. අපිට කරදරයක් නෑ, අපි හොඳින් ඉන්නවා. ආදිසියක් අවස්ථාවකදී සේෆ් ප්ලේස් වලට යනවා. තානාපති කාර්යාලයෙන් සැරින් සැරේ අපිව දැනුවත් කරනවා. ඒගොල්ලෝ කියන විදිහට අපි ඉන්නවා.
අපිට එහෙම ආරක්ෂක තත්ත්වය ගැන ප්‍රශ්නකුත් නැහැ. මොකද අවශ්‍ය කරන විදියට හැම වෙලාවකම ඇවිල්ලා නිරන්තරයෙන් අපිව දැනුවත් කරනවා මොකද්ද වෙන්නේ අපි මොකද්ද කරන්න ඕනේ කියලා. අවට ඕන තරම් ඇවිල්ලා සේෆ්ටි රූම් තියෙනවා. ඒත් එක්කම අපේ ෆෝන් වලට සිකියුරිටි ඇලර්ට් එකක් අනිවාර්යෙන්ම එනවා. ශ්‍රී ලාංකිකයන්ට කිසිම ප්‍රශ්නයක් නැහැ. මෙතර ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා අද දහවල් අද දෙරන 24 නාලිකාවේ විකාශය වූ ග්ලෝබල් ඇංගල් වැඩසටහනට එක්වමින් මතුවී ඇති තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිලි කළා. මෙහි වෙසෙන 20000ක පමණ ශ්‍රී ලාංකිකයන්ගේ තත්ත්වය පිළිබඳව අපි අද උදේ ඉඳලම අවධානය යොමු කරනවා. දැන් අද උදෑසන සිද්ධ වෙච්ච ප්‍රහාරය මේ කලාපයේ පුරාම අස්ථාවරත්වයක් ඇති කරලා ගුවන් සීමා පනවලා තියෙනවා. අපිට දැක ගන්න පුළුවන් එනකොට ජනතාව යොමුතුලව තමන්ගේ එදිනදා ආහාර පාන ලබා ගැනීමට විශාල කලබලකින් කටයුතු කරනවා. ශ්‍රී ලංකාවේ සිට පැමිණි කීප දෙනෙක් ඩුබයි ගුවන් තොටුපළේ අතරමං වෙලා ඉන්නවා. ඔවුන් පිළිබඳව අපි සොයා බැලුවා. ඒ වගේම ශ්‍රී ලංකාවට යාමට සිටින බොහෝ දෙනෙක් ගුවන් තොටුපළට ගිහිලා ආපහු ඇවිල්ලා තියෙන ගුවන් තොටුපළ නිවෘත නොකරන නිසා ඒ නිසා අපි කරුණාකරලා දැනුම් දෙන්න කැමති මේ තත්ත්වයේ සමනය වෙනකන් Tamanගේ ගුවන් ගමන් ප්‍රමාද කිරීමත් ගුවන් ගමන් වල නොයදෙන ලෙසක් මේ අතර අද පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය ඊශ්‍රායලය සහ ඉරානයෙන් ඉල්ලා සිටියේ පවතින නොසන්සුන්කාරී තත්ත්වය සමනය කිරීම සඳහා රාජ්‍යතාන්ත්‍රික ප්‍රයත්නයන්හි නිරත වන ලෙසයි. දෙරටේ තිබෙන ශ්‍රී ලංකා දූත මණ්ඩල මගින් තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවත් දෙරටෙහි වෙසෙන ශ්‍රී ලාංකිකයින් සමග සම්බන්ධීකරණයෙන් යුතුව කටයුතු කරන බවත් අදාළ නිවේදනයේ සඳහන්. මේ අතර මැද පෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය තත්ත්වයේ හේතුවෙන් යුරෝපීය ගුවන් ගමන්වල වෙනස්කම් සිදුවන බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කළා. ඒ අනුව ලන්ඩනයේ සිට කොළඹට අද පැමිණෙන UL 504 ගුවන් යානය යලි මාර්ගගත කිරීම හේතුවෙන් ඉන්ධන පිරවීම සඳහා දෝහා වෙත හරවා යවන බවත් බලපෑමට ලක් වූ ගුවන් අවකාශය මගහැරීම සඳහා කොළඹ සිට පැරිස් දක්වා UL 501 යානයේද ගමන් මාර්ගය වෙනස් කරන බවත් එම නිවේදනයේ සඳහන්. ගුවන් මාර්ග වෙනස් කිරීම හේතුවෙන් යුරෝපයේ වෙත ක්‍රියාත්මක ගුවන් ගමන්හි කාලය දීර්ඝ වීමක් සිදු විය හැකියි. මගීන්ගේ ආරක්ෂාව හා යහපැවැත්ම වෙනුවෙන් සිදු කරනු ලබන මෙම වෙනස්කම් වලට උපරිම සහයෝගය ලබා දෙන ලෙස ශ්‍රී ලංකන් ගුවන් සේවය ගුවන් මගීන්ගෙන් ඉල්ලා සිටිනවා. ගුවන් ගමන් පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා 1979 9411 777 1979 හෝ WhatsApp තුලින් 9474 444 1979 යන අංක ඔස්සේ සම්බන්ධ විය හැකියි.